ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් Wisdom Cloud එක ගැන කතා කරන වීඩියෝ සීරීස් එකේ අද අපි කතා කරන්නේ වෙනස්ම පැතිකඩක් ගැන. ඉතින් විශේෂයෙන් ඔයාලා දන්නවා මම කලින් වීඩියෝ එකකින් කතා කරා කොහොමද අපි Wisdom Cloud එක ඇතුලේ අපිටම ආවේනික වෙච්ච කෝස් එකක් ක්‍රියේට් කරගන්න. මේ කෝස් එක ඇතුලේ අපි කොහොමද එක එක වර්ගවලට අයත් එක එක මාතෘකා යටතේ අපි කොහොමද කෝස් එකක් හදාගන්න කියන එක ගැන. ඉතින් අද අපි කතා කරන්නේ මේ කෝස් එක ඇතුළට අපිට අවශ්‍ය විදිහට ක්‍රියාකාරකම් එකතු කරගන්න. විශේෂයෙන් අපි ක්විස් එකක් ප්‍රශ්න පත්‍රයක් හදාගන්න විදිහ ප්‍රධාන වශයෙන් අපි අද කතා කරනවා. ඉතින් අපි යමු වීඩියෝ එකට කොහොමද මේක කරගන්නේ කියන එක බලන්න. ඉතින් අපි Wisdom Cloud එකට මෙන්න මේ විදිහට ලොග් වෙනවා. ලොග් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි හදාගත්ත කෝස් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට බැලුවන් පස්සේ ඔයාලට පේනවා ඇති. මේ තියෙන්නේ අපි හදාගත්ත කෝස් එක. ඉතින් මේ කෝස් එක ඇතුළට ගියාට පස්සේ අපි මේ කෝස් එක ඇතුලේ හදාගත්ත අපේ මාතෘකා ටික ඔයාලට මෙන්න මෙහෙම පේනවා. ඉතින් මේ මාතෘකා අතරින් එක් මාතෘකාවකට මම අද ක්විස් එකක් එහෙම නැත්නම් ප්‍රශ්න පත්‍රයක් හදාගන්න යන්නේ මට අවශ්‍ය විදිහ මට අවශ්‍ය පාඩමකින්. ඉතින් මම මුලින්ම කරන්නේ මේක එඩිට් මෝඩ් එකට දාගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් එඩිට් මෝඩ් එකට දාගත්තට පස්සේ ඔයාලට පේන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ අපට අවශ්‍ය වෙනස්කම් මේකේ කරගන්න පුළුවන්. මෙතනින් ඔයාලට මේ පහලින් පේනවා add an activity or resource කියලා මෙන්න මේ වගේ තැනක්. පේනවා ඇති ඔයාලට add an activity or resource කියන තැනක්. ඉතින් එතනට ගියාට පස්සේ ඔයාලට එන්නේ මෙන්න මේ වගේ තැනක්. එතකොට මෙතනින් ඔයාලට පුළුවන් තෝරගන්න අවශ්‍ය options රාශියක් මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් මේ අතරින් මම ඔයාලට අද කියලා දෙන්නේ මෙන්න මේ quiz කියන option එක ගැන. ඉතින් අපි යමු මේ quiz කියන එක ඇතුළට. ගියාට පස්සේ ඔයාලට පේන්නේ මෙන්න මේ වගේ තැනක්. ඉතින් මෙන්න මේ ක්විස් කියන තැනට ආවට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි ප්‍රශ්න පත්‍රයක් නම් හදන්නේ ප්‍රශ්න පත්‍රයට අවශ්‍ය මූලික සැකිල්ල. ඒ කියන්නේ අවශ්‍ය උපදෙස් ටික මෙන්න මේකෙන් අපි හදාගන්න යන්නේ. ඉතින් ඒකෙදි මම මුලින්ම කරන්නේ මෙන්න මෙතන උඩින් ඔයාලට පේනවා ඇති name කියලා තැනක්. මෙන්න මෙතන තියෙන name කියන තැන මෙන්න මෙතනින් මේ name කියන තැනට මම දානවා මොන විදිහේ ප්‍රශ්න පත්‍රයක්ද. ඒ කියන්නේ හිතන්නකෝ අපි හදන්නේ යම් කිසි පාඩමක මාතෘකාවකට කියලා. ඉතින් ඒ පාඩමේ මාතෘකාව මම මෙතනින් දානවා. ඒ පාඩමට අදාළව තමයි මම මේ quiz එක හදන්න යන්නේ. ඉතින් මම මෙතන දාගන්නවා computer ports කියලා මම මේ වගේ මාතෘකාවක් දාගන්නවා. ඊට පස්සේ ඔයාලට පල්ලෙහාට මෙන්න මෙතන description කියලා තියෙනවා. අවශ්‍ය නම් description එකක් දාන්න. ඒ කියන්නේ මේක තව ටිකක් විස්තර කරලා දාන්න අවශ්‍ය නම් මම ඒක දාන්නේ නැහැ මේ වෙලාවේදී. අත්‍යවශ්‍යම නැති නිසා. එතන ඔයාලට පහලින් පේනවා ඇති timing කියලා තැනක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන මේ timing කියන එක මම මෙතන දාගන්න යන්නේ. ඒ කියන්නේ මෙතනින් මේ ඔයාලා අදහස් කරන්නේ මේ දැන් මේ ළමයි මේ ප්‍රශ්න පත්‍රය ලියන්න ආරම්භ කරන වෙලාව සහ අවසන් කරන වෙලාව. මෙතනින් අපිට පුළුවන් open the quiz කියන එක යටතේ ආරම්භ කරන දිනයත් වෙලාවත් මෙතනදිම දෙන්න. close the quiz කියන එක යටතේ ප්‍රශ්න පත්‍රය අවසන් වෙන දවසත් වෙලාවත් මෙන්න මේ විදිහට මෙතනින් දාන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු මේ දිනේ මේ දවසේ ඉඳන් දාන එකක් කියලා. ඊට පස්සේ ඒකට ටයිම් ලිමිට් එකකුත් ඕනනම් දෙන්න පුළුවන්. විනාඩි 15ක පේපර් එකක් 20ක පේපර් එකක් පැය භාගක පේපරයක් විදිහට අපිට ඒක මෙතනින් ටයිමින් හදන්න පුළුවන්. ඉතින් ටයිමින් ගැන ටිකක් අපි දන්නවා සාමාන්‍යයෙන් පේපර් එකක් අවශ්‍ය පැය ගාණක් හෝ විනාඩි ගාණක් හෝ මෙතනින් අපි ඒක හදලා අපිට ඒක දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතනින් පේනවා when time expire කියන්නේ අවශ්‍ය වෙලාවට වඩා ටයිම් එක ළමයා ගත්තොත් මොකක්ද වෙන්නේ? මම මෙතන මේ open attempts are submitted automatically කියන එක දෙනවා. එතකොට ළමයා කරලා තියෙන ප්‍රශ්න ටික වෙනකන් automatically submit වෙනවා. ඒකෙදි ඒ නිසා මම ඒක ඒ විදිහටම තියනවා. ඊට පස්සේ මේ grade කියන එකට ආවට පස්සේ ඔයාලට පේනවා ඇති එතනින් මම grade to pass කියන එක විතරක් මම වෙනස් කරනවා. grade to pass කියන එක යටතේ මම ළමයා pass වෙන මාක් එක මෙතන ලකුණු 10 විදිහට දීලා තියෙනවා. විශේෂයෙන් මෙන්න මෙතන වෙනස් කරගන්නවා.
attempts allowed කියන එක. ඒ කියන්නේ ළමයා ප්‍රශ්න පත්‍රය ලියන්න අවස්ථා කීයක් ගන්නවද කියන එක. අපට අවස්ථා 2ක් දෙන්න පුළුවන්, අවස්ථා 3ක් දෙන්න පුළුවන්, නැත්නම් එක අවස්ථාවක් වුණත් දෙන්න පුළුවන්. ඒ නිසා මම ඒක එක අවස්ථාවක් විදිහට දාලා එතනින් ඒක තියෙනවා. ඊට පස්සේ layout කියන එකේදී වෙන්නේ ඔයාලා ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට පිටුවෙන් පිටුවට යනවා නම්, නැත්නම් ප්‍රශ්න දෙකකින් අවසන් කළ වෙනත් දෙවෙනි පිටුවට යනවා නම්, නැත්නම් ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට ඉස්සරහට යන්න තියෙන එක තමයි මෙතනින් හදන්න තියෙන layout කියන එක. එතකොට ප්‍රශ්නයක් ඉවර වෙලා ඊළඟ ප්‍රශ්නෙට යන්න, ප්‍රශ්නයක් ඉවර වෙලා ඊළඟ ප්‍රශ්නෙට යන විදිහට every question කියන එක දුන්නාම ගන්න පුළුවන්. question behavior එක කියන එක ගත්තට පස්සේ shuffle වෙන විදිහට, ඒ කියන්නේ අර එක ළමයෙක්ට එන විදිහට නෙවෙයි තව ළමයෙක්ට එන්නේ, ප්‍රශ්න මාරු වෙලා එන විදිහට හදන්න ඕන නිසා මම මෙතන question behavior එක shuffle කියන එක දීලා තියෙනවා. ඊට පස්සේ මම එන්නේ මෙන්න මෙතන ඔයාලට පහලින් පේනවා ඇති overall feedback කියන එක තැනට එනවා. හරි. මම මෙන්න මෙතන feedback කියන එක තැනට ආවට පස්සේ ඔයාලට පේනවා ඇති මේ overall feedback කියන එකෙන් අදහස් වෙන්නේ ළමයා ලකුණු ගන්න ප්‍රමාණයට අවශ්‍ය feedback එකක් අපිට මෙතනින් දෙන්න පුළුවන්. හිතන්නකො ළමයා ලකුණු 100න් 100 ගත්තා නම් මෙතන A+ එකක්, ඊට පස්සේ ලකුණු 75යි නම් A එකක්, 65යි නම් B+ එකක්, 55යි නම් B එකක්, එතකොට 50ට අඩුයි නම් 35ට වැඩි නම් S එකක් විදිහට අපිට ළමයාට යම්සි ග්‍රේඩ් එකක් දෙන්න පුළුවන්. අනේ ග්‍රේඩ් එක දෙන එක තමයි මෙතනින් මම හදන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන මේ තියෙනවා මුලින්ම grade boundary කියලා එකක්. grade boundary කියන එකට marks දීලා මෙන්න මේ විදිහට ඒකට percentage mark එකක් දාලා ඊට පස්සේ තියෙන ඇති feedback කියන එක. අන්නේ feedback කියන එකේදී අපි දෙන feedback එක මොකක්ද කියන එක මෙන්න මේ විදිහට දානවා. ඉතින් මම මෙතන 100ට 100 කියන එකට මම මේ විදිහට දානවා A+ එකක්. ඊට පස්සේ 100ට 75 වුණාම A එකක් වෙන විදිහට 165 කියන එක දුන්නට පස්සේ B+ එකක් විදිහට මම මේ විදිහ අර ළමයාට ලකුණ ආවට පස්සේ ළමයාට ලකුණ කොහොමද එන්න ඕනේ කියන එක මම මෙතනින් මේ විදිහට දානවා. එතකොට අර මාක්ස් අනුව ළමයාට එන ෆීඩ්බැක් එකත් මේ විදිහට දෙන්න පුළුවන්. මේ ෆීඩ්බැක්ස් අපිට තව මෙතනින් දෙන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. මම ඒ ගැන පස්සේ ඔයාලට කියලා දෙන්නම්. දැනට මේ විදිහටමයි ෆීඩ්බැක් දෙන්න පුළුවන් කියන එකත් ඔයාලා මතක තියාගන්න. ඉතින් මේ දේවල් ටික මෙහෙම කරාට පස්සේ අනිවාර්යයෙන්ම මෙන්න මේ ටික හදාගන්න. ඉතින් ඒ ටික හදාගත්තට පස්සේ මේ විදිහට තමයි පේපර් එකේ ස්ට්‍රක්චර් එක හැදෙන්නේ. ඊට පස්සේ ඔයාලා අනිවාර්යයෙන් මෙන්න මේ පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට පේනවා ඇති save and return to course කියන එක හරි save and display කියන එක හරි අනිවාර්යෙන් දෙන්න ඕන අපි මේ කරපු වෙනස්කම් ටික save වෙන්න. මම මෙතන save and display කියන එක දෙනවා. දුන්නට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තැනක අපි කරපු වෙනස්කම් ටික save වෙලා පේනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේ කරපු වෙනස්කම් ටික මෙන්න මේ විදිහට පේනවා. ඒ කියන්නේ ඔයාලට පේනවා ඇති මේ quiz එක computer ports ගැන quiz එක පටන් ගන්න දිනේ වෙලාව attempts ගන්න තියෙනවා එකක්, time limit එක විනාඩි 15යි. ඊට පස්සේ ළමයාට කොහොමද මේක ප්‍රශ්න පත්‍රය කරාට පස්සේ ළමයාට ලකුණු පාස් වෙන්න ලකුණු කීයද කියන දේවල් මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් අපි හදපු ස්ට්‍රක්චර් එකේ යම්කිසි වෙනස්කමක් කරන්න ඕන නම් ඔයාලට පේනවා ඇති මෙතන මේ settings කියන එකට ගියාට පස්සේ නැවත අර අපි කරපු දේවල් වල යම්කිසි වෙනස්කම් attempt ගන්න නැත්නම් timing මේ දේවල් යම්කිසි වෙනස්කම් අවශ්‍ය නම් කරගන්න පුළුවන් settings වලට ගියාම. හරි. ඔයාලට දැන් තේරෙනවා ඇති කොහොමද අපි Wisdom Cloud එක ඇතුලේ course එකක් අපිට හදාගෙන ඊට පස්සේ course එක ඇතුළට අපිට අවශ්‍ය මාතෘකා topics වෙනම හදාගෙන ඒ topics වලින් අපිට අවශ්‍ය topic එකක් ඇතුලේ අපි කොහොමද activity එකක් හදාගන්නේ, විශේෂයෙන් quiz එකක් හදාගන්න අවශ්‍ය මූලික කරුණු ටික තමයි ඔයාලට මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඉතින් අපි දන්නවා
අපි සාමාන්‍ය ප්‍රශ්න පත්‍රයක් හදද්දී වුණත් අපි ටයිමින් කීයද, ඊට පස්සේ මේ ළමයි කොහොමද මේකට උත්තර සපයන්නේ, මොකක්ද මාතෘකාව, මොකක් විෂය මොකක්ද කියන මේ දේවල් අපි දැනගන්නවනේ. අපි දානවනේ පේපර් එකට. ඉතින් ඒ විදිහට තමයි මේකෙත් ඒ කරුණු ටික අපි දාලා තියන්න ඕන අනිවාර්යෙන් ළමයිට. එතකොට බලා ගන්න පුළුවන් මේකට ටයිමින් කොච්චරක් යනවද, ප්‍රශ්න කීයක් තියෙනවද. එහෙම ළමයින්ටත් ඒක බලා ගන්න පුළුවන් වෙන විදිහට අපි මේක හදලා තියන්න ඕනේ. ඉතින් මේ දේවල් ටික තමයි මම ඔයාලට අද මේකෙන් අරගෙන ආවේ. questions දාන තැනට වෙනකන්. ඒ කියන්නේ තාම අපි මේකට questions දාලා නැහැ. questions දාන කලින් මේ අවශ්‍ය structure එක ඔයාලා අනිවාර්යෙන් හදා ගන්න ඕනේ. ඉතින් ඒ ටික හදාගෙන තියාගන්න. කීපයකින් උනත් කමක් නැහැ. කියන්නේ අපි විෂයෙන් විෂයට වෙන වෙනම උනත් කමක් නැහැ. වෙන වෙනම courses ටිකක් අලුතෙන් අරගෙන ඒ දේවල් හදාගෙන තියාගන්න. ඉතින් අපි ඊළඟට වීඩියෝස් ටිකෙන් දිගටම අරගෙන ඉන්නේ questions වර්ග හදාගන්නේ කොහොමද කියන එක ගැන. මොකද questions වර්ග රාශියක් තියෙනවා අපිට wisdom cloud එක ඇතුලේ හදාගන්න පුළුවන් විදිහට තියෙන. ඉතින් මේ questions වර්ග ගැන එකින් එක මම ඔයාලට අරගෙන එන්නම්. wisdom cloud එකේ තමන්ගේ account එක හොඳට ඇක්ටිව්ලි පවත්වාගෙන යන්න. ඔයාලා ඒකත් එක්ක දිගටම රැඳී සිටින්න සහ අපේ වීඩියෝස් දිගටම බලන්න ආරාධනා කරනවා. ඒ වගේම අපේ channel එක subscribe කරන්න. අපේ Facebook page එකත් follow කරන්න. අපි wisdom cloud එක ගැන ඉදිරියටත් ඔයාලට වැදගත් වෙන වීඩියෝ අරගෙන එන්නම්. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්.